ආයුබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ මේ සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නේ KR online YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද ගෙනාවා අලුත් product එකක් unbox කරන්න. ඉතින් අපි අද unbox කරන්න යන්නේ portable Wi-Fi router එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද මේ portable Wi-Fi router එක කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේ Wi-Fi router එකේ box එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා wireless mobile Wi-Fi router pro කියලා. ඒ වගේම LTE CAT6 super software MF687 විදිහට මේ විදිහට manufacture මේකේ සඳහන් කරලා තියෙනවා front side එකේ මේකේ box එකේ. ඒ වගේම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 3000 mAh battery එකක් include වෙනවා කියලා. ඒ වගේම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 12 hours working time එකක් මේකට තියෙනවා කියලා. ඒ වගේම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා type C fast charging මෙන්න මේ Wi-Fi router එකට support කරනවා කියලා. ඉතින් අපි box එකේ අනිත් පැත්ත හරලා බලමු මොනවද ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන features කියලා. එතකොට ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 4G 5G mobile Wi-Fi support කරනවා කියලා. ඒ වගේම global operator compatibility with 4G in frequency B1 37820 38 40 41 cabled with global operator networks. හරි ඒගොල්ලෝ මේ විදිහට 4G support කරන network වර්ග කීපයක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම multiple terminal connections maximum 300 megabytes per second for 10 Wi-Fi connections for tablet phone and laptops. ඒ කියන්නේ මේගොල්ලෝ උපරිම ස්පීඩ් එකක් ලබා දීලා තිනවා. ඒ තමයි 300 megabytes per second. හරි මේ විදිහට උපරිම ස්පීඩ් එකකට යන්න පුළුවන්. ඒ වගේම Wi-Fi devices 10ක් එකවර මේ Wi-Fi router එකට connect කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. හරිද? tablet, mobile phones, laptops, desktops වගේ devices 10ක් එකවර මේ Wi-Fi router එකත් එක්ක connect කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම lasting power supply 12 hours enduring time based on high quality 3000 mAh battery. එතකොට මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මම මුලදී සඳහන් කරා මේකේ mAh 3000ක battery එකක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේකේ working time එක මේගොල්ලෝ සඳහන් කරලා තිනවා පැය 12ක් විදිහට. ඒ වගේම smart security management WAP2 PSK enterprise grade security encryption for the privacy. එතකොට මේගොල්ලෝ අපේ data privacy එකට උපරිම සාධාරණත්වයක් ලබා දීලා තිනවා මේ smart security management option එක හරහා. එතකොට මේක manufacture country එක විදිහට China සඳහන් කරලා තිනවා. ඉතින් අපි මේ Wi-Fi router එක unbox කරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මේ විදිහට Wi-Fi router එක unbox කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට පේනවා Wi-Fi router එක කොහොමද මේගොල්ලෝ අසුරලා තියෙන්නේ කියලා. අපිට මේ box එකේ හම් වෙනවා අදාළ Wi-Fi router එක. ඒ වගේම සුපුරුදු විදිහට හැම product එකකම වගේ data sheet එක අපිට හම් වෙනවා. ඒ වගේම 3000 mAh battery එක හම් වෙනවා. ඒ වගේම අපි මේ device එක charge කරන්න අවශ්‍ය type C fast charging support charging cable එක හම් වෙනවා. මේ තමයි අපි අද review කරන product එක. මේක තමයි portable Wi-Fi router එක. මේක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන mobile Wi-Fi ඒ වගේම 5G logo එක මේ විදිහට මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට මෙතන පේනවා display එකක්. එතකොට මේ portable Wi-Fi router එක display එකක් සහිත portable router එකක්. ඉතින් අපි මේ පැත්ත බැලුවොත් ඕගොල්ලන්ට පේනවා charging port එක. මේක type C charging port එකක්. ඒ වගේම අපි මේ side එක බලපුවම අපිට පේනවා මේ විදිහට power on off කරන power button එක. ඒ වගේම මේ side එක බැලුවොත් අපිට මේ වගේ සිදුරු දෙකක් දකින්න ලැබෙනවා. ඉතින් මේකට ඕගොල්ලන්ට key tags එකක් හරි එහෙම නැත්නම් ඕගොල්ලන්ට LAN ad එකක් වගේ මේකට connect කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට මේ product එක open කරගෙන බලමු කොහොමද මේක inside එක තියෙන්නේ කියලා. අපිට මේ විදිහට මෙන්න මේ ස්ථානෙන් මේක open කරගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට
මේ විදිහට ඕගොල්ලන්ට පේනවා මෙතන SIM කාඩ් එක දාන SIM tray එක තියෙනවා. ඒ වගේම මෙතන පුංචි බටන් එකක් තියෙනවා. ඒ තමයි මේ Wi-Fi router එක යම් කිසි අවස්ථාවකදී ඔයාලට රීසෙට් කරන්න ඕන වුණොත් රීසෙට් කරන බටන් එක. ඒ වගේම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා 4G LTE mobile Wi-Fi කියලා. ඒ වගේම IP address එක සඳහන් කරලා තියෙනවා මේ router එකට අදාළ. ඒ වගේම මේ Wi-Fi router එකේ user name එක සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝ default අපිට ලබා දෙන. ඒ වගේම password එක මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම SSID මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ Wi-Fi key කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම FDD LTE කියලා කෝඩ් එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම FTDT LTE කෝඩ් එකකුත් ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ මේ Wi-Fi එක කනෙක්ට් කරනකොට Wi-Fi password එකක් අහනවා. එතකොට මේ Wi-Fi password එක මේගොල්ලෝ default අපිට ලබා දීලා තියෙනවා. මෙන්න මේ Wi-Fi key කියන එක. ඒ කියන්නේ මේ Wi-Fi key කියන එක තමයි අපි Wi-Fi password එක විදිහට සඳහන් කරන්න ඕනේ. මේ තමයි අපිට මේ Wi-Fi router එකත් එක්ක හම් වෙන rechargeable battery එක. මේක 3000 mAh battery එකක්. ඒ වගේම මේකෙන් 3.8 voltage එකක් ලබා දෙනවා මේ අපේ device එකට. ඉතින් මේ තමයි අපිට මේ portable Wi-Fi router එකත් එක්ක හම් වෙන user manual එක. ඉතින් මේ user manual එක ඔයගොල්ලන්ට කියවලා බලන්න පුළුවන්. මේකේ මේ device එක ක්‍රියා කිරීමට අදාළ සියලුම දේවල් අන්තර්ගත වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේකේ password එක වෙනස් කර ගැනීම හැකියාවන් ඒ සියල්ලම මෙන්න මේ manual එකේ ලබා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද මේ Wi-Fi router එකට අපේ මේ battery එක connect කරගන්නේ කියලා. මේ විදිහට අපි Wi-Fi router එක open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ අදාළ pins මෙන්න මේ router එකේ අදාළ pins වලට set වෙන විදිහට මෙන්න මේ විදිහට අපි battery එක connect කරගන්නවා. අපි දැන් මේ router එක on කරගෙන බලමු කොහොමද මේක on වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දැක්ක ටික වෙලාවක් යනවා මේක process වෙලා on වෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝට ලස්සනට මේ portable Wi-Fi router එකේ display එක මගින් සියලුම දේවල් indicate කරනවා. අපි මේකට ඇත්තටම SIM එකක් දාගත්තේ නැහැ. ඒ නිසා අපිට signal පෙන්වන්නේ නැහැ. හැබැයි අපි SIM එකක් දාගත්තා නම් අපිට මෙතන signal පෙන්වනවා. ඒ වගේම ඒ අදාළ connections අපිට පෙන්වනවා. මේ වගේ options කිහිපයක් මේ device එකේ display එකෙන් අපිට පෙන්වනවා. ඉතින් අපිට ෆෝන් එක lock key button එක විදිහටත් මේ power button එක use කරන්න පුළුවන්. අපිට මේ විදිහට click කරපුවම display එක off වෙනවා. ඒ වගේම අපිට display එක on කරගන්න ඕන නම් මේ විදිහට එකපාරක් click කරාම මේ විදිහට display එක open වෙනවා. ඉතින් යාළුවනේ අපි මේ portable Wi-Fi router එක දැන් unbox කරගත්තා. ඒ වගේම අපි මේකේ තියෙන features ගැන කතා කරා. ඒ වගේම හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මේ Wi-Fi router එක unlock Wi-Fi router එකක්ද කියලා. ඇත්තටම ඔව් මේ Wi-Fi router එක unlock Wi-Fi router එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕනම network එකකට අදාළ SIM card එකක් මේ Wi-Fi router එක හා සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි අනිවාර්යෙන් මේ SIM card එක mobile SIM card එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ phone එකට use කරන SIM card තමයි මේ Wi-Fi router එකට support කරන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට Wi-Fi routers වලට එන SIM card භාවිතා කිරීමේ හැකියාවක් නැහැ මේ Wi-Fi router එකට. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මේ product එක මිලදී ගන්නකොට මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ අද අපේ portable Wi-Fi router එකේ unboxing video එක බැලුවා. ඒ වගේම මේ වගේ අලුත් product වල unboxing videos බලන්න කැමති නම් අපේ KR online YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඕගොල්ලෝගේ අදහස් සියලුම දේවල් පහත comment section එකේ යොදන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ portable Wi-Fi router එක අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ සඳහා අදාළ කරන links මම පහත description එකේ සඳහන් කරන්නම්. ඒ ඔස්සේ ඔයගොල්ලන්ට මේ product එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් යාළුවනේ මේ වගේ අන්බොක්සිං වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.